මගේ යාළුවෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ෆ්‍රී ඉන්ටර්නෙට් යන්න හොයන හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. මෑත කාලයේදී හැම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ම වගේ එක එක විදිහේ සෝෂල් මීඩියා පැකේජස් අපිට දුන්නා. YouTube, WhatsApp, Viber වගේ සෝෂල් මීඩියා අපිට ඩෙટા charge එකකින් තොරව භාවිත කරන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මෙන්න මේ පැකේජ් එකක් දාගෙන ඒ වගේම තව ගැලපෙන VPN එකකුත් දාගෙන ෆ්‍රී ඉන්ටර්නෙට් යන්න පුළුවන් ක්‍රම කීපයක් ගැනම මම දැක්කා YouTube එකේ තියෙනවා. ඒ වගේම ඔයාලත් කරලා බලන්න ඇති. ඒකේ සාර්ථක වුණ ක්‍රම කීපයක්ත් තියෙන්න ඇති. ඒ වගේම අසාර්ථක වුණ ඒවා තියෙන්න ඇති. ඒ කොහොම වුණත් අපි අද කතා කරන්න යන්නේ ඔයාලගේ ඔන්ලයින් ලර්නින් පැකේජ් එක භාවිත කරලා කිසිම VPN එකක් භාවිත කරන්නේ නැතුව ඕනම ෆයිල් එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මේ වැඩේ හරියටම කරන්නේ කොහොමද කියලා සරලවම කියලා දෙන්නම්. වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම් බලන්න. හරි යාළුවනේ, එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ වැඩේ පටන් ගන්න කලින් මෙතනදී මොකක්ද වෙන්නේ කියන එක ගැන මම පුංචි අවබෝධයක් දෙන්නම්. අපි මොකක් හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න යනකොට ඒ ෆයිල් එක කොහේ හරි කම්පියුටර් එක සේව් වෙලා තියෙනවා. එතකොට ඒ කම්පියුටරේ සේව් වෙලා තියෙන ෆයිල් එක අපි ගාවට එනකොට ඒ අතරමැදින් ඉන්න සර්විස් ප්‍රොවයිඩර් ඒ ෆයිල් එකේ සයිස් එක අනුව අපෙන් ඩේටා charge එකක් අය කරගන්නවා. මම කලින් කිව්වා අපි මෙතනදී භාවිත කරනවා කියලා ඔන්ලයින් ලර්නින් පැකේජ් එක. මේ පැකේජ් එක හදලා තියෙන්නේ Zoom, Team, ඒ වගේම Microsoft Office වගේ apps කීපයකට විතරයි. අපි මෙතනදී කරන්නේ තවත් වෙබ්සයිට් එක ආධාරයෙන් අර මං කියපු ඩවුන්ලෝඩ් කරන්න හදන ෆයිල් එක සේව් කරලා තියෙන කම්පියුටර් එකේ ඉඳලා අපේ Microsoft Office OneDrive app එකට කොපි කරගන්න එක තමයි අපි මෙතෙන්දි කරන්නේ. එතකොට අපි ඩවුන්ලෝඩ් කරන එක කරන්නේ OneDrive app එක හරහා හින්දා අපි මොනවා ඩවුන්ලෝඩ් කරත් සර්විස් ප්‍රොවයිඩර්ට අඳුර ගන්න පුළුවන් වෙන්නේ අපි OneDrive එක හරහා ඩවුන්ලෝඩ් කරන එක විතරයි. ඒක නිසා යාලට අය කරන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ලර්නින් පැකේජ් එකකින්. මේ වීඩියෝ එකේ මුලින්ම මම කියලා දෙන්නේ කොහොමද ඔන්ලයින් ලර්නින් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නේ කියලා. දැනටමත් ඔන්ලයින් ලර්නින් පැකේජස් ඇක්ටිව් කරපු අය පළවෙනි ස්ටෙප් එක ස්කිප් කරගන්න. කෙලින්ම යාලට දෙවෙනි ස්ටෙප් එකෙන් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්නේ මල්ටි ක්ලවුඩ් කියන වෙබ්සයිට් එකේ හරියට රෙජිස්ටර් වෙන්නේ කොහොමද? ඒ වගේම මේකට drive folders add කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම වීඩියෝ එකේ අන්තිමට මම කතා කරනවා හරියට කොහොමද මේ සයිට් එක හරහා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. අපි මුලින්ම බලමු ඔන්ලයින් ලර්නින් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නේ කොහොමද කියලා. මම මුලින්ම ඩයලොග් ඝාතනය ගන්නම්. ඩයලොග් ඝාතනයේ සිම්පත් භාවිත කරන අයට වගේම රවුටර්ස් භාවිත කරන අයටත් එකම විදිහේ පැකේජස් කීපයක් තමයි ලබා දෙන්නේ. ඒකෙදි මම පළවෙනි එක පෙන්වලා දෙන්නම් වීඩියෝ කොන්ෆරන්සින් කියන පැකේජස් වර්ගය. මෙතනදී රුපියල් 165ට වගේම රුපියල් 540ටත් පැකේජස් දෙකක් ලබා දෙනවා. ඩයලොග් ඝාතනයේදී ඒගොල්ලෝ එක කොන්දේසියක් දාලා තියෙනවා මේ පැකේජස් භාවිත කරන්න පුළුවන් 4G කනෙක්ෂන් එකක් තියෙන අයට විතරයි. රුපියල් 165 පැකේජ් එකට GB 25කුත් රුපියල් 540 පැකේජ් එකට අන්ලිමිටඩ් GB ප්‍රමාණයකුත් ඒගොල්ලෝ ලබා දෙනවා දවස් 30ක් ඇතුළත. හැබැයි රුපියල් 540 පැකේජ් එකේදී ඒගොල්ලෝ පොඩි ස්පීඩ් ලිමිට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ අපිට SD quality එහෙම නැත්නම් 480 පික්සල් වගේ quality එකකින් විතරයි වීඩියෝස් බලන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක බැලුවොත් එහෙම 1 Mbps වගේ ගානක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි පැකේජස් වර්ගය ඩයලොග් ඝාතනයෙන් ලබා දෙන work and learn පැකේජස් වර්ගය. ඒක නම් ටිකක් අපේ වැඩේට ටිකක් පාඩුයි. මොකද
මේගොල්ලෝ මෙතනදී වැඩි ගානකට අඩු ඩේට ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. හැබැයි ඒගොල්ලෝ මෙතනදී YouTube වගේ තවත් වෙබ්සයිට්ස් කීපයකටම යන්න පුළුවන්ගන්න තමයි මේ පැකේජස් හඳුන්වලා දීලා තින්නේ. එතනදී අපිට බලාගන්න පුළුවන් රුපියල් 495ට GB 12කුත් රුපියල් 995ට GB 30කුත් විදිහට ලබා දෙනවා දවස් 30ක් ඇතුළත. මේ තමයි තියෙන ඩයලොග් ආයතන ලබා දෙන ප්‍රධානම පැකේජස් ටික. ඊට අමතරව ඩේලි වගේම වීක්ලි ප්ලෑන්ස් කීපයකුත් ලබා දෙනවා. ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මොන පැකේජ් එකද තෝරගන්න පුළුවන් කියලා බලාගන්න. ඊළඟට අපි කතා කරමු SLT මොබිටෙල් ආයතනයෙන් ලබා දෙන ඩේටා පැකේජස් පිළිබඳව. SLT මොබිටෙල් කියන්නේ ඔයගොල්ලෝ දැන් දන්නවා ඇති. SLT වගේම මොබිටෙල් ආයතන දෙක එකට එකතු කරලා හදපු අලුත් ආයතනයක් විදිහට තමයි ජනවාරි 1 වෙනිදා ඉඳලා ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. මොබිටෙල් සිම් වලට වගේම රවුටර්ස් වලට අපිට රුපියල් 150කට GB 25කුත් රුපියල් 590කට GB 50කුත් ගන්න පුළුවන් දවස් 30ක් ඇතුළත. මෙතනදී ඒගොල්ලෝ බදු ගාස්තු අය කරන්නේ නැතුව තමයි මේ ගාන පෙන්වන්නේ. කියන්නේ මීට වඩා සුළු ප්‍රමාණයක් ඔයගොල්ලන්ට ගාන වැඩිපුර ගෙවන්න වෙනවා. SLT routers භාවිත කරන අයට තමයි මම දැකපු වාසිදායක පැකේජ් එක හම්බෙලා තියෙන්නේ. රුපියල් 195ට GB 30කුත් රුපියල් 490ට GB 100කුත් විදිහට SLT භාවිත කරන අයට ලබා ගන්න පුළුවන්. මෙතනදිත් ඒගොල්ලෝ බදු මුදල් අය කරන්නේ නැතුව තමයි මේ ගාන පෙන්වන්නේ. එතකොට රුපියල් 195ට වඩා තවත් පොඩි ගානක් ඔයගොල්ලන්ට අමතරව ගෙවන්න වෙනවා. හත් සහ එටිසලාට් ආයතනයෙන් ලබා දෙන ඔන්ලයින් ලර්නින් පැකේජ් එකත් අර ඩයලොග් වල work and learn පැකේජ් එක වගේම තමයි. ඒගොල්ලෝ Zoom team වලට අමතරව තවත් වෙබ්සයිට්ස් කීපයකටම යන්න පුළුවන් වෙන තමයි මේ data ප්‍රමාණය ලබා දෙන්නේ. මෙන්න මේ හින්දා ටිකක් වැඩිපුර ගානක් ඔයගොල්ලන්ට ගෙවන්න වෙනවා මේ ඔන්ලයින් ලර්නින් පැකේජ් එක ලබා ගන්න. ඔන්ලයින් ලර්නින් පැකේජ් එක ඇක්ටිව් කරාට පස්සේ දෙවන පියවර විදිහට අපිට කරන්න තියෙන්නේ මල්ට් ක්ලවුඩ් කියන වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන එක. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඔයාලට තියෙන්නේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ විස්තර හරියටම තියලා රෙජිස්ටර් වෙන එක. මෙන්න මේ දකුණු කෙළවර උඩම තියෙනවා sign up free කියන බටන් එක. ඒක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට ඔයාලගේ නම, ඊමේල් එක, ඒ වගේම අකුරු 8ක් 16ක් අතර පාස්වර්ඩ් එකක්, ඒ වගේම ඒ පාස්වර්ඩ් එක ආච්චරයක් මෙන්න මෙතන දීලා මෙන්න මේ දකුණු පැත්තේ තියෙන verification code එක මෙන්න මේ වම් පැත්තෙන් හරියටම ටයිප් කරලා create account කියන එක දෙන්න තියෙන්නේ. හරි, එතකොට මගේ විස්තර ටික මම මෙන්න මේ විදිහට ලබා දුන්නා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ create account කියන බටන් එක උඩ ක්ලික් කරන එක. හරි, සක්සස් කියලා පෙන්නනවා. ඒ වගේම තවත් පුංචි දෙයක් අපිට කරන්න තියෙනවා. අපි ලබා දුන්න ඊමේල් එකට මේගොල්ලෝ තවත් වෙරිෆිකේෂන් කෝඩ් එකක් එහෙම නැත්නම් තවත් ඇක්ටිවේෂන් එකක් කරන්න ලින්ක් එකක් අපිට මෙන්න මේ ඊමේල් එකට යවනවා. එතකොට දැන් අපිට කරන්න තියෙන්නේ අපේ ඊමේල් එකට ලොගින් වෙලා අපි ඒ යවපු ඇක්ටිවේෂන් කෝඩ් එක එහෙම නැත්නම් ඒ ඇක්ටිවේෂන් ලින්ක් එක උඩ ක්ලික් කරලා අපේ account එක ඇක්ටිව් කරගන්න එක. මෙන්න මේ විදිහට මම මගේ ඊමේල් එකට ලොගින් වුණා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මල්ටි ක්ලවුඩ් කියලා වෙබ්සයිට් එකකින් අපිට ඊමේල් එකක් කියලා තියෙනවා. ඒ ඊමේල් එක උඩ ක්ලික් කරපුවම මෙන්න මේ විදිහට ඇක්ටිව් account කියලා බටන් එකක් තියෙනවා. ඇක්ටිව් account බටන් එක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එක ලෝඩ් වුණා. ඇක්ටිවේෂන් සක්සස් කියලා පෙන්නනවා. ඒ කියන්නේ දැන් මේ අපේ account එක හරියටම හැදලා ඉවරයි. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් අපිට login වෙන්න පුළුවන් ආපහු අපේ account එකට. login කියන එකට ක්ලික් කරපුවාම අපේ email එක සහ අපි ලබා දුන්න password එක දීලා login කියන බටන් එකට ක්ලික් කරපුවාම අපේ account එකට අපිට ලේසියෙන්ම login වෙන්න පුළුවන්. පළවෙනි සැරේට විතරක් login වෙනකොට ආයෙමත් සැරයක් verification code එකක් ඇහුවොත් එහෙම මෙන්න මේ දකුණු පැත්තේ තියෙන verification code එක වම් පැත්තෙන් හරියටම type කරගෙන login
වෙබ්සයිට් එක ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම පුංචි ගයිඩ් එකකුත් දෙනවා මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්නේ කොහොමද කියලා. තුන්වෙනි පියවර විදිහට අපිට කරන්න තියෙන්නේ අපේ cloud accounts ටික මේ වෙබ්සයිට් එකට හරියට ඇතුල් කරගන්න එක. එතනදී අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ වම් පැත්තේ උඩ කෙළවරම තියෙනවා add cloud drives කියලා බටන් එක. අපි අන්න ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්තාම මේ වෙබ්සයිට් එක සපෝට් කරන drives ගොඩක් තියෙනවා. මෙතනින් අපි අනිවාර්යෙන්ම add කරගන්න ඕනේ මෙන්න මේ OneDrive සහ OneDrive business කියන account දෙකෙන් එකක් තමයි අපිට මේ වැඩේට අනිවාර්යෙන්ම ඕනේ. ඊට අමතරව අපිට Google Drive එකක්, Mega, ඒ වගේම Dropbox එකක්, ඒ වගේම Mediafire, ඒ වගේ අපිට තවත් accounts තියෙනවා නම් අපිට මේ වෙබ්සයිට් එකට ඇතුල් කරගන්න පුළුවන්. එහෙම ඇතුල් කරගත්තාම අපිට වෙන වාසි ගැන මම ඉස්සරහට කතා කරන්නම්. අපි මුලින්ම add කරගමු OneDrive එකක්, එහෙම නැත්නම් OneDrive business account එකක්. මෙතනදී අපිට ලබා දෙන්න පුළුවන් කැමති ඩිස්ප්ලේ නේම් එක. මේ නමින් තමයි අපිට OneDrive එක හඳුරගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ අපි add account කියන එකට ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ page එකක් load වෙනවා. මෙතනින් ඔයාලට ඔයාගේ OneDrive එකේ එහෙම නැත්නම් OneDrive business account එකේ email එක ලබා දෙන්න පුළුවන්. මම දැන් මගේ account එකේ email එක ලබා දුන්නා. ඊට පස්සේ මම next ක්ලික් කරනවා. ඊට පස්සේ මට අදාළ වෙන පාස්වර්ඩ් එක account එකේ පාස්වර්ඩ් එක මට add කරගන්න පුළුවන්. ඊට පස්සේ මම sign in උඩ ක්ලික් කරා. පොඩි වෙලාවක් අපි load වෙනකන් ඉමු. මෙන්න මේ විදිහට එතකොට මට මගේ OneDrive එක load වෙනවා. load වුණාට පස්සේ මගේ OneDrive එකේ තියෙන files ටික මට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට මට මගේ අනිත් account ටිකත් add කරගන්න පුළුවන් වෙනවා. මෙතන තියෙන Google Drive, Dropbox වගේ account. ඊට පස්සේ මෙන්න මෙහෙම Cloud Explorer වලට ගියාම මම add කරගත්තු accounts ටික ඔක්කොම මෙතන පෙන්වුම් කරනවා. මෙන්න මේ විදිහට මගේ accounts කීපයක්ම මම දැන් add කරගත්තා. මේ accounts add කරගත්තු එකේ වාසිය මම ඊළඟ පියවරේදී කියලා දෙන්නම්. දැන් අපිට බලන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා අපි කොහොමද ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මෙතනදී මම ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන කතා කරනවා. පළවෙනි ක්‍රමය තමයි දැනට Google Drive, Dropbox, OneDrive, ඒ වගේම Mega, Mediafire මේ වගේ cloud storage එක දාලා තියෙන ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය ගැන මේ වෙබ්සයිට් එක සපෝට් කරන ඔක්කොම cloud storages ටික මෙන්න මේ රූපෙන් බලා ගන්න පුළුවන්. මේ ක්‍රමයේදී තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ cloud storage එක තියෙන මොකක් හරි ෆයිල් එකක් අපි ඩවුන්ලෝඩ් කරගන්නවා නම් අපිටත් ඒ storage එකෙන් account එකක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ හැම එකකම account එකක් තියෙනවා නම් අපිට වාසියක් තියෙනවා. ඔයාලට දැනටමත් account එකක් නැත්නම් මම උදාහරණයක් විදිහට Mega කියන storage එක තෝරගන්නම්. Mega account එකක් නැත්නම් account එකක් හදාගන්නත් පුළුවන්. මෙන්න මේ multi-cloud කියන website එක හරහාම එතනදී add cloud drives කියන එකට ගිහිල්ලා මෙතනින් Mega කියන එක මම තෝරලා මෙන්න මෙතන ක්ලික් කරපුවාම එන පුංචි form එක පුරවලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම account එකක් හදාගන්න. account එකක් හදාගත්තට පස්සේ ඒ storage එක පාවිච්චි කරලා
ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා මම දැන් පෙන්නන්නම්. මම උදාහරණයක් විදිහට දැන් ගන්නම් Google Drive එකේ තියෙන ෆයිල් එකක්. හරි යාළුවනේ, එහෙනම් මට හම්බුණා වෙබ්සයිට් එකක්. Google Drive ෆයිල් එක ෆිල්ම්ස් ගොඩක් දාලා තියෙනවා. මෙතනින් මම එක ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන විදිය පෙන්වන්න හදන්නේ කිසිම ඩේටා charge එකකින් තොරව. කොපි කරගන්නවා. ඊට පස්සේ මට මේක OneDrive එකට paste කරගන්න ඕනේ. මෙන්න මේ Cloud Explorer හරහා යන්න පුළුවන්. මෙන්න තමයි වම් පැත්තෙන් මගේ සියලුම storages ටික පෙන්නනවා. මම මෙතනින් OneDrive කෙනෙකුට click කරලා right click කරලා paste කියන option එක මම ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. copy වෙන එක පටන් ගත්තා. මේකට පුංචි වෙලාවක් යනවා transfer වෙන්න. හැබැයි මෙතනදී අපේ data යවීමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි online ඉන්න ඕන කියලා දෙයක්වත් නැහැ. ඒ කියන්නේ අපිට මේ වෙබ්සයිට් එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න පුළුවන්. ඉවත් වෙලා යම් කාලයක් දීලා මේ copy වෙලා ඉවරනාට පස්සේ අපිට මේ ෆයිල් එක OneDrive එකේ තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ විදිහට බලාගෙන ඊට පස්සේ අපිට මේක download කරගන්න පුළුවන්. වෙබ්සයිට් එකේ රැඳිලා ඉන්න අවශ්‍ය නැහැ. ඒක වැදගත් දෙයක්. තවත් වැදගත් දෙයක් තමයි personal OneDrive account එකකට අපිට ලබා දෙන්නේ GB 5ක වගේ storage එකක්. ඒ කියන්නේ අපිට GB 5කට වඩා ලොකු ෆයිල් එකක් එකවර download කරගන්න හැකියාවක් නැහැ. ඊට වඩා ලොකු ෆයිල් එකක් download කරගන්න ඕන නම් අපිට ඕන කරනවා OneDrive business account එකක්. ඉතින් මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියෙනවා පුංචි ප්‍රශ්නයක්. මෙන්න මේ පුංචි ප්‍රශ්නයට හරියට උත්තර දීලා ඔයාලගේ විස්තර ටිකක් දාලා මෙන්න මේ පුංචි ෆෝම් එක පුරවන්න. පුරවපුවාම ඔයාලට නොමිලේම ටෙරාබයිට් එකක් තියෙන OneDrive business account එකක් නොමිලේම ලබා ගන්න පුළුවන්. මේක giveaway එකක්. පළවෙනි 100 දෙනාටම මම මේ විදිහට accounts අනිවාර්යයෙන්ම දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් try එකක් දීලා බලන්න. පළවෙනි 100 දෙනා අතරට ඔයාලටත් આવොත් ඔයාලට පුළුවන් වෙයි account එකක් ලබා ගන්න. හරි එහෙනම් සම්පූර්ණ ෆයිල් එකම කොපි වෙන්න ගොඩක් වෙලා යන හින්දා මම වීඩියෝ එක චුට්ටක් ස්කිප් කරා. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆයිල් එක කොපි වෙලා තියෙනවා. අපි අපේ කම්පියුටර් එකෙන් OneDrive folder එකට ගිහින් බලමු. OneDrive folder එක මම එකපාරක් refresh කරගන්නවා. refresh කරගත්තාම මෙන්න මේ විදිහට මට බලා ගන්න පුළුවන්. අපි download කරපු ෆිල්ම් එක ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මෙතනින් අපිට පුළුවන් download කරගන්න. මේ download කරන එකට වැය වෙන්නේ අපේ online learning package එකෙන්. මොකද මේක OneDrive එක හරහා කරන download කිරීමක් හින්දා.
කරන්න යන්නේ ලින්ක් එකක් මාර්ගයෙන් කොහොමද ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉස්සෙල්ලා මම ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන විදිය පෙන්වනවා. දැන් මම software එකක් ඩවුන්ලෝඩ් කරන විදිය පෙන්වනවා. මම මෙතනදී ඩවුන්ලෝඩ් කරන්න යන්නේ ප්‍රසිද්ධ software එකක් Zoom software එක. මෙතනදී මම යාළුවගේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් ලින්ක් එක ලබා ගත්තා. ඒ කියන්නේ Zoom software එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ software එක දැන් ඩවුන්ලෝඩ් වෙනවා කියලා. ඩවුන්ලෝඩ් වුණේ නැත්නම් රීස්ටාර්ට් කරන්න කියලා. රීස්ටාර්ට් ද ඩවුන්ලෝඩ් කියලා ලින්ක් එකකුත් අපිට ලබා දෙනවා. මෙන්න මෙතනින් අපිට ලබා ගන්න පුළුවන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන කරන ලින්ක් එක. මම මෙන්න මේ රීස්ටාර්ට් කෙනෙකුට රයිට් ක්ලික් කරලා ලින්ක් එක කොපි කරගන්නවා. කොපි ලින්ක් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා සමහර වෙබ්සයිට්ස් තියෙනවා ඩවුන්ලෝඩ් බටන් එකක් ලබා දුන්නට ඒකට ක්ලික් කරපුවාම තවත් වෙබ්සයිට් එකකට ෆෝවර්ඩ් කරන. ඒ වගේ ලින්ක් එකක් මෙතනට ගැලපෙන්නේ නැහැ. ඔයාලා හොයාගන්න ඕනේ ඩවුන්ලෝඩ් බටන් එක ඒ ලින්ක් එකට ක්ලික් කරපුවාම කෙලින්ම ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. මාල්ටි ක්ලවුඩ් වෙබ්සයිට් එකේ මෙන්න මෙතන තියෙනවා ටාස්ක් මැනේජර් කියලා. එතනින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන URL task කියලා බටන් එකක් තියෙනවා. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපි මීට කලින් URL task එකක් දීලා තියෙනවද නැද්ද කියලා. එතකොට මෙන්න මෙතනින් අපි ගන්න ඕනේ upload file කියන එක. ඉස්සෙල්ලාම අපේ target folder එක තෝරගන්න ඕනේ. මෙතෙන්දී අනිවාර්යයෙන්ම OneDrive හෝ OneDrive business account එක දාගන්න. ඊට පස්සේ අපි copy කරගත්තු link එක මෙන්න මෙතෙන්ට paste කරගමු. ලින්ක් එක paste කරනකොටම ෆයිල් එකට එන්න ඕනේ නම සහ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක කියලා එකක් මෙන්න මෙතන පෙන්වනවා. මෙතෙන්දී වැදගත් වෙන්නේ මෙන්න මේ එක්ස්ටෙන්ෂන් කියන එක. සමහර ෆයිල් වලට මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක ඒගොල්ලෝ ලබා දෙන්නේ නැහැ. එතකොට අපි මැනුවල් එක්ස්ටෙන්ෂන් එක ලබා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ෆිල්ම් එකක් වගේ දෙනවා ගොඩක් වෙලාට MP4 වගේ ෆෝමැට් එක. ඒ වගේම MP3 ෆයිල් වෙන්න පුළුවන්. ඇප් එකක් නම් exe, Android වගේ එකක් නම් APK. ඒ විදිහට එක එක එක්ස්ටෙන්ෂන් තියෙනවා. ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ගැලපෙන එක්ස්ටෙන්ෂන් එක හරියට විදිහට රිෆ්‍රෙෂ් කරගත්තාම Zoom install කියන මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක OneDrive එකේ මෙන්න මේ විදිහට පෙන්නනවා. මේක දැන් මට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඕනම ෆයිල් එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න මේ online learning package එක හරහා. ඉතින් වීඩියෝ එකට like එක දාන්න. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම giveaway එකකට set වෙන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකකින් මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද YouTube වීඩියෝ එකක් ඒ වගේම torrent file එකක් මේ වෙබ්සයිට් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මාව subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට notification එකක් එන්න ගන්න bell icon එක උඩ click කරලා තියාගන්න.